Hi, good morning හැමෝටම. ඉතින් අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස අපි අද යන්නේ ඇල්ල රොක්. අපි ඇල්ල රොක් වලට යන්න කිතල් ඇල්ල ස්ටේෂන් එක ගාවින් තමයි යන්න ඕනේ. ඒක නිසා අපි ඇල්ල ස්ටේෂන් එකට ආවා. මොකද අපි නතරලා ඉන්නේ ඇල්ල ස්ටේෂන් එක ළඟ. ඇල්ල ස්ටේෂන් එකේ නම් කිතල් ඇල්ලට ට්‍රේන් එකක් තියෙනවා 9:25. හැබැයි ඒක 10 විතර වෙයි කිව්වා එනකොට. ඒ 10 ට්‍රේන් එකේ නැගලා කිතල් ඇල්ලට ගිහින් කිතල් ඇල්ලෙන් අපි යනවා ඇල්ල රොක්. ඉතින් දැන් මම ඉන්නේ ඇල්ල ස්ටේෂන් එකේ. මේ පැත්තට එන ඕන කෙනෙක් මෙතනට එනවා. මොකද ට්‍රේන් එකේ ආවත් නැතත් ෆොටෝ එකක් ගන්න අනිවාර්යෙන් එනවා ඇල්ල ස්ටේෂන් එකට. ඇල්ල ස්ටේෂන්. හරි එහෙනම් අපි යන් ටිකට් ගන්න. අපි ඇල්ල රොක් යන්න අපි කිතල් ඇල්ලට ටිකට් ගත්තා. රුපියල් 20යි ටිකට් එක. දිල්ෂාන් ගෝවින්ද, තමිදු පසන්, පූර්ණික සඳකැලු, අශේන්දි සිල්වා, ශමිලා ලියනාරච්චි, ශමිලා ලියනාරච්චි, මැනික් ප්‍රියන්, මැනික් ප්‍රියන්. අපි කැලිප්සෝ එකේ බුක් කරා. කැලිප්සෝ එකේ අප් ඇන්ඩ් ඩවුන් දෙකම 1000යි ටිකට් එක. කලින් බුක් කරන්න ඕනේ. මේ කලින් බුක් කරොත් තමයි පුළුවන් කැලිප්සෝ එකේ යන්න. ඉතින් හෙට අපි බලමු කැලිප්සෝ එකේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. අද අපි ඇල්ල ස්ටේෂන් එකේ කැලිප්සෝ එකේ ටිකට් එක බුක් කරා. අද ඇල්ල ස්ටේෂන් එක හෙන ක්‍රවුඩඩ්. මොකද අද සෙනසුරාදානේ. ඒ නිසා අද සෑහෙන ක්‍රවුඩ් එකක් එනවා. මේ ඉන්නේ කොළඹ ට්‍රේන් එකට. කොළඹ ට්‍රේන් එකට සෑහෙන සෙනගක් ඉන්නවා. අපි නම් කිතල් ඇල්ලට ඉන්නේ, පොඩි දුරකට අපි ඉන්නේ. අපි හෙට කැලිප්සෝ එකේ ටිකට් බුක් කරා. ඔයගොල්ලෝ දන්නා කැලිප්සෝ එක කියන්නේ ඕපනින් එකක් තියෙන ට්‍රේන් එක. බලමු ට්‍රේන් එක නිකන් බලාගෙන ඉන්නවා. මෙහෙන් ට්‍රේන් එකේ ටිකකින් මෙහෙන් ට්‍රේන් එක එනවා. මම දැන් අනිවාර්යෙන් ලංකාවට එන ටුවරිස්ට් කෙනෙක් අනිවාර්යෙන් එන ස්ටේෂන් එක තමයි ඇල්ල. සා අනිවාර්යෙන් ඇල්ල ටවුන් එකට එනවා. මොකද මේ world famous ඇල්ල. ඒ නිසා අනිවාර්යෙන් ලංකාවට එන ටුවරිස්ට් කෙනෙක් එන ඩෙස්ටිනේෂන් එකක් තමයි ඇල්ල කියන්නේ. ඉතින් අපිත් ලෝකල් ටුවරිස්ට්ලා එහා පැත්ත. Wassertechnisch, ja. Genau.
Biasa nak beli yang kami yang Ellerok. Biar Ellerok. Main sponsor ini. Sponsor. Amerika 200 දිනන අපි Ellerok යන්න කිතල් ඇල්ල ස්ටේෂන් එකෙන් බැස්සා. දැන් කිතල් ඇල්ල ස්ටේෂන් එකේ ඉන්නේ. කිතල් ඇල්ල ස්ටේෂන් එකේ ඉඳන් තමයි අපි යන්න ඕනේ. දැන් මෙතන ඉඳන් අපි හයික් එක පටන් ගන්නවා. කිලෝමීටර් 4ක් 5ක් අතර වගේ තමයි තියෙන්නේ Ellerok වලට. මෙතන පොඩි මැනික ට්‍රේන් එක. පොඩි මැනික ට්‍රේන් එකෙන් තමයි ආවේ. අපි යනවා Ellerok. අපි ආවේ පොඩි මැනික ට්‍රේන් එකේ. දැන් අපි මෙතන ඉඳන් යනවා Ellerok යන්න. අපි යම් මගෙත් එක්ක Ellerok අපිත් එක්ක වරෙන් යන්න අපිත් එක්ක Ellerok යන්න කිතල් ඇල්ල ස්ටේෂන් එකේ බැහැලා අපි රේල් පාර දිගේ යන්න ඕනේ. රේල් හයික් එකක් පොඩි යන්න ඕනේ කොළඹ පැත්තට. ට්‍රේන් එක කොළඹ පැත්තට යන දිහාට තමයි අපි යන්න ඕනේ. ඉතින් මේක දිගේ ගිහින් තමයි අපි Ellerok වල හැරිලා යන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ එනවා නම් කිතල් ඇල්ලට ඇවිල්ලා කොළඹ පැත්තට යන රේල් පාරේ යන්න ඕනේ. වැඩි කටින අපිට විතරයි මේ ට්‍රේන් එක ඇවිල්ලා යන්නේ. අපි 5 දෙනා විතරයි. උදෙන්ම ගියපු ටුවරිස්ට්ලා කීප දෙනෙක් එනවා. 3 දෙනෙක් විතර ගියා. තව දෙන්නෙක් එනවා පේනවා මට ඉස්සරහින්. ගොඩක් අය යන්නේ පුංචි සිරිපාවලු. මෙතනින් හැරෙනවා. මේ වගේ තැනක් මතක තියාගන්න. මෙතනින් හැරිලා තමයි යන්නේ Ellerok වල. ගොන් කතා කියන්න එපා. මුන් කියන පුටු අරගෙන ඇන්ටිලා ඉන්නවලු. එහෙම හොයාගන්න බෑනේ. පොඩි ඇලපාරක් තියෙනවා. ඇලපාර පහු කරන් තමයි යන්නේ. මේ වගේ පාලමක් තියෙනවා. එකෙන් ගිහිල්ලා මෙන්න මෙතන තේවත්තෙන් ඇතුල් වෙනවා. මෙන්න තේවත්ත ගාලින් ඇතුල් වෙලා උඩට යන්න තියෙනවා. අමාරු නෑ හොයාගන්න පුළුවන්. ලේසි ඕන කෙනකින් ඇහුවම හොයාගන්න පුළුවන්. මොකද මිනිස්සු ඉන්න කඩවල් තියෙනවා. ගම්මානේ තියෙනවා. අමාරුද? මට ආය රත නෑවනේ කොහොමද කට්ටියට පොඩ්ඩක් අමාරු වෙලා මෙතන පත බෑවිලා ඉන්නවා. අමාරු වෙලා කියලා මාව මට අමාරු වෙන්නේ නැහැ. කාටද අමාරු? ඔබට අමාරුද? මට අමාරු වෙන්නේ වීරයා. ඔබට අමාරුවකුත් නැහැ. මට කොහොමත් අමාරු. කමිලකෝ යා වීරයා ඌ හයිකද මොකද වන්නේ? අවුල නැහැ. අතර බෝතල්ලු. ඔයා කොහොමද? මට අමාරුවක් නැහැ. අමාරුවක් නැහැ. එක යාර තියෙන්නේ මෙයාට. ඌට අමාරුවකුත් නැහැ. කට්ටිය නැවතුනේ අමාරුයි කියලා. දැන් කොහොම හරි අමාරුවක් නැහැ නේද? ගින්න නැතුව උඩට ගියා. කාටද අමාරු? චන්ද දෙකක් තියෙනවා මූට. ඒතර ඌට තමයි අමාරු. නයිස්. මීදුමක් යනවා රෙන් පේනවා. එච්චර හොඳට පායලා තිබිලා එකපාරට මීදුමකින් වැහෙනවා. වව් අට සීතලක් දැනෙන්නේ. ඒක කියන්න දෙන්නේ නැහැ. අමුතුම සීතලක් එන්නේ. එච්චරලා හොඳට පායලා තිබිලා බාන එකපාරට මීදුමක් එනවා. ඒ වගේම දැනෙන අර සීතල මාර කූල් එකක් දැනෙන්නේ. ඒ කියන්නේ ඒක කියන්න වචන නැහැ. බලන්න මේ වීව් එකත් එක්ක වෙන මීදුම. උඩ පොඩ අසනීපයි. ඒක නිසා ජර්සිය දාගන්න. මෙතනට මාර මේ මීදුමක් දැනෙන්නේ මේ කොලක. ඒ අයක ඕපන් කරනවා අර වැඩක් ගැටියුම් අයිඩෙන්ටිෆයි කරගන්න.
දොඩම් එකක් බීලා යන්න පොඩ්ඩක් අපි නතර වුණා මෙතන. අනික් අය තැඹිලි බොනවා මම දොඩම් බොනවා. ඇන්ටි දොඩම් එක හදනවා. ඇන්ටි ගෙවල් කොහෙද? මෙහෙද? අපි නෑ කිලෝමීටර් 5මාරක් යන්න. 5මාරක් යන්න ඕනේ. මෙන්න උඩට නැගලා මෙහෙට යන්න. හෙට යන්න ඕනේ. අනික් කට්ටිය පහල තේයි තැඹිලි බොනවා. අපි හීල්ලෝ පැත්තට යන්න. හීල්ලොය? හීල්ලෝ පැත්තට. හීල්ලොය යන්නේ. ආහා. ආරණ්‍යයක් තියෙනවා මෙතන. හරි හරි. සිංහාසන ආරණ්‍ය. ලයින් ඇන්ටි ගියතින් දොඩම් එක මං ගන්නයි. මං එන්න නෑ මං ගන්න. බලන්න සීනි නැති. හොඳයිද? දොඩම් එකක් ගත්තා. ඇන්ටි අද දොඩම් එක බලමු බීලා. සීනිත් ඇති මරු. හොඳයිද? නියමයි. රසයි. ඇති ඇති ගම්මිරිස් ඇති. දොඩම් උගුරක් බොනවද? බොනවනම් එන්න ඕනේ මෙතනට. මම ගන්නවා. එයාලා මරු මේ දොඩම් වීදුරු. පේනවනේ. කන ලොඳ කන අපි දැන් ඇල් රොක් වලට ආවා. මීදුමකින් වැහිලා තියෙන පේනවා. පට්ටම මීදුමකින් වැහිලා තියෙන්නේ. ගන්න දෙන්නේ. මෙතන ටිකට්ස් ගන්න ඕනේ. දේශීය වැඩිහිටි 75යි. ළමා 40යි. මෙතන තා ටිකට් ගන්නේ. ගත්ත අම්මට පට්ටම මීදුමක් තියෙන්නේ. වව්. නෑ නෝට මේකත් මරුනේ. බීමට වඩා මම මේ ලිස්ට් එකට ආසයි. ප්ලේන්ස් වලත් එහෙම. අලුත් පස්ස තමයි මම දැක්කේ. ඔයාලට පේනවද සම්පූර්ණ වටේම මීදුමෙන් වැහිලා තියෙන්නේ. මට මේක විස්තර කරන්න තේරෙන්නේ නෑ. මට වචනින් නෑ විස්තර කරන්න. ඒ තරම් මාරම් ෆීලින් එක. මට ෆීලිං එකක් තියෙනවා. මෙතන ආපු ටුවරිස්ට්ලා ගහලා තියෙන ඒගොල්ලන්ගේ Instagram link වගේ දේවල් විස්තර බ්ලොගර්ස්ලා ඒ වගේ කට්ටිය. ඔයාලට පේන ඇති වටේම සම්පූර්ණ මීදුවෙන් වැහිලා තියෙන්නේ. පල්ලම තියෙන පල්ලම පේන්නේ නැහැ. පල්ලමක් පේන්න තරමට වැහිලා තියෙන්නේ. මන්න උග බොක්කලද? පොඩ්ඩක් ඉන්න. ඔයගොල්ලන්ට කලින් පෙන්වන්න දේවල් තියෙනවා මේ. කමිල් මාවත් පෙන්නන්න කමිල්. අපි පෙන්නනවා. මොනවද හිතෙන්නේ? හරි සන්තෝෂයි. හරිම සන්තෝෂයි තමයි. ටික ටික දැන් මීදුම යනවා. ලස්සනයි. ලස්සනයි. මං ඉස්සලා වලට පෙන්වනවා මතක ඇති. සම්පූර්ණ මීදුවෙන් වැහිලා තියෙනවා. දැන් පේනවා දැන් පට්ට අවුවක් තියෙනවා. වැහිලා තිබ්බට දැන් රස්නේනේ. ගොන් කතා කියන්න එපා. මුම්හා ගොන්නු ටික. කියන එකත් තේරුම් ගන්න. කලින් මීදුමෙන් වැහිලා තිබ්බේ දැන් කලින් කූල් එකක් තිබ්බේ. දැන් ටික ටික මේ අවුව වෙලා පේනවා. දැන් ෆෝක් එකේ. ෆෝක් එකක් ඔව්. මීදුම තිබ්බට වලාකුළු වේ තියෙනවා. මේ පැත්තේ නම් තියෙනවා මීදුම මේ පේනවා. මීදුම මේ පැත්තේ තියෙන මේ පැත්තේ මේ අවුව පායලා. පේනවා. ඇල්ල රොක් පීක්. මම කලින් හිතුවා මෙතනට එන හැටි ආයෙ පාරක් කියා. ඉතල්ලෙන් තමයි එන්නේ. විගම් වීලොග් එකක් කර. පේනවනේ. ඇල්ල රොක් පීක්. එතනින් ඉන්නවා මං ඉස්සෙල්ලත් අඳුනලා දුන්නා. අශේන් සිල්වා, පූර්ණික සඳකැලුම්, වේටින් කියලා. තිල්ෂාන් ගෝවින්න, තමිදු පසන්, කමිල් අකලංක, ශමිලා ලියනාරච්චි. බලාජි මම තමයි
මම ඉස්සර වලට එනකොටත් මෙතන පෙන්නවා මේ වගේ සම්පූර්ණ වැහුණ දැන් ආයෙත් ඇහිලා තියෙන්නේ මෙතන මේ සම්පූර්ණම මේ මම ලයිව් එකකුත් ගියා ඒ වෙලාවේ මේ බලන්න සම්පූර්ණ වැහුණා ආයෙත්. දැන් මෙතන පිටත් වෙන්නේ අපි දැන් මෙතන පැයක් විතර හිටියා. දැන් මෙතන පිටත් වෙන්න යන්නේ. එතනවත් අපි ගෲප් ෆොටෝ එක අරගෙන යන්න යන්නේ. අපි ගෲප් ෆොටෝ එක අරන් යන්න යන්නේ දැන් මෙතනින්. මේ වෙනද ආයෙත් වටේම වැහිලා තියෙන සම්පූර්ණ මීදුමකින් ඝන මීදුම. මේකට කියන්නේ ඝන මීදුම. මේ දැන් හරි ඝන මීදුම කිව්වනම් හරි. හරි. එහෙනම් ෆොටෝස් ටික අරගෙන මෙතනින් පිටත් වෙනවා. මේ ටික ගැන කිව්වොත් මේ ටික මේ ටර්පන්ටයින් ගස් තියෙන්නේ ටර්පන්ටයින් ගස් මීදුමෙන් වහගෙන තියෙන්නේ. මීදුමෙන් වෙලී කඳු යාය සලිත වී කියන එකට හරිම නියම එක්සාම්පල් එකක්. කන්දක් උඩ මීදුමෙන් නැසී කඳු යාය සලිත වී nice අපි ආව දවස මරු මේ පේනවනේ ආරම කූල් එකක් දැනෙන්නේ මේ කූල් එක ෆෑන් එකක් දාලාවත් ගන්න බැහැ නේද ෆෑන් එකක් තියා මේ දැනෙන සීතල ගහක් තියෙනවා ගහ උඩින් පැනලා යන්න මීදුමෙන් වැසී කඳු යාය සලිත වී අපි වාගේ ආදරෙන් නැහෙවි වගේ නීල නිම්නයේ රතු රෝස මල් පිපි අර බාන අර හෙවි වුව ඒක නම් සුපිරි මට හරියට මතක නැහැ දැනට අවුරුදු දෙකක් හරි දෙකම තුනකට කලින් විතර මං ආවා සිරස ගම්මැද්දත් එක්ක මේ මෙහි කිතල් ඇල්ලේ මේ කොහේ හරි තමයි හරිය ප්ලේස් එක මත නෑ මේ ගස් හිටවන්න මේ අපි ලොකු පිරිසක් ආවෙලා මේ මං කොහේ හරි ගස් දෙකක් හිටවුවා දැන් නම් ඒ ගස් ඇත්තටම සැලකිය ප්‍රමාණයක් ලොකු ඇති අතන මං හිතන්නේ මෙන්න මේ සයිස් එක ලොකු ඇති මොකද අපි ගස් හිටවුවා ඇවිල්ලා මේ අර ගින්නෙන් විනාශ වෙච්ච එකක අතක නෑ මේ වගේ ස්ලෝප් එකක තමයි අපි හිටවුවේ දැන් එකස් ලොකු ඇති මේ දැනෙන සිසිලසට දායකත්වයක් ලබා දුන්නා කියලා මට හිතෙනවා අපි දැන් යන්නේ ඉක්මන් ට්‍රේන් එකක් අල්ලන්න මොකද අපි කිතාල ඇල්ලේ නම් ඇල්ල ස්ටේෂන් එකට යන්න මොකද අපි ඇල්ල නතර ලයින් ඇල්ලේනේ නැත්තම් පයින් යන්න වෙනවා කිතාල ඇල්ලේ සිට ඇල්ලට පයින් යන්න වෙනවා ඉතින් ලේසි ට්‍රේන් එකක් තිබ්බොත් එහෙම අපි ආවේ ට්‍රේන් එකේ ඉක්මන්ට යමු තා පොඩ්ඩයි තියෙන්නේ ස්ටේෂන් එකට වැඩි දුරක් නෑ ගත්තද? දන්නේ දිල්ෂන් අපි ඇල්ල රොක් ගිහින් කිතල්ල ස්ටේෂන් එකට ආවා දැන් අපි ආවේ මේ ඇල්ලට ආයේ යන්න ට්‍රේන් එක බඩු කොච්චිය 2:40 විතර වෙයිකෝ දැන් වෙලාව 2යි ඉතින් අපි මෙතනට ආව ගම වැස්සක් පටන් ගත්තා. අපි කොහමද වැස්සට කලින් ස්ටේෂන් එකට ආවා. ඉතින් දැන් ඉන්නේ කිතල්ල ස්ටේෂන් එකේ. කොහොමද ගමන අමාරුද නෑ? එහෙනම් කමිලා බඩගාන කියලා දැන් ටෝක් දෙනවා. මන්න ඉතින් nothing මේක. මේ එහෙනම් දැන් ඔන්න කිතල්ල ස්ටේෂන් එකේ ඇල්ලට යන්න අපි ඉන්නේ ඇල්ලේ නතර වෙලා. එහෙනම් ඔයාලා බලන්න මේ වීඩියෝ එක මම සම්පූර්ණ කියපු විස්තරේ කොහමද ගියේ කියලා දාලා තියෙනවා. අපි ට්‍රේන් එක නිකන් හිටියට ට්‍රේන් එක දැන්ලු හපුතලෙන් ආවේ. ඉතින් මෙතනට එනකොට විනාඩි 40ක් ඊට වඩා යයි. මොකද බඩු කෝච්චියනේ.
ඒක නිසා අපි වැස්සෙම යන්න තීරණය කරා. ඉතින් පොඩි වැස්සක් තියෙනවා. ඒක නිසා මේ රේන් කෝට් එක දාගෙන යන් ඉතින් කමන්නේ. iPhone එක නැති කාලෙත් තමයි බලු දෙලෙක් නෙමෙයි. කාර්යයක් පේනව නේද ක්ලයිමේට් එක කොහොමද කියලා. සුපිරි ක්ලයිමේට් එකක් තියෙනවා. මේ පාලමක් උඩින් යන්නේ මීදුමෙන් වැහිලා තියෙන්නේ. අද ප්‍රධාන මාතෘකාව මීදුම. ඒත් අද හැමතැනම මීදුමෙන් වැහිලා තිබ්බේ. ඉතින් ඒකත් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. අපි ට්‍රේන් එකේ යන්න ආව ට්‍රේන් එක එන්න පරක්කුයි. ඒක නිසා පයින් යනවා. එහෙනම් තවත් අලුත් ගමනකින් හම්බෙමු. මේ ඇල්ලටුවේ එකේ තව වීඩියෝස් කීපයක් තියෙනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම. ඇල්ලරොක් එන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඕන විස්තරයක් අහන්න මෙසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තවත් අලුත් ගමනකින් හම්බෙමු. එහෙනම් හැමෝටම බයි.